මං ආවා. කොහොමද මැච් එක? නියමයි. මම හෙල ගැහුවා ගැහිල්ලක්. ඔයා ඉතින් කවදත් එහෙමනේ. බියර් එකක් බොමු. මම එකක් දිදී හිටියේ. ළමයි ඉතින්. එක්කෙනෙක් ක්ලාස් ගිහිල්ලා අනිත් එක්කෙනා ප්‍රැක්ටිස් ගිහිල්ලා. ඉන්න මං අරගෙන. මොකද ෆෝන් එකේ බලන්න? මැසේජ් එකක් ආවනේ. මොකක් හරි ප්‍රශ්නයක්ද? මොකුත් නැහැ. මොකුත් නැති වෙන්න බෑ. ප්‍රශ්නයක් නම් කියන්න. මොකුත් නැහැ කිව්වනේ. කවදාවත් ඔහොම කතා කරලා නැහැ. ප්‍රශ්නයක් නම් කියන්න. මම කොහොමද ඉන්න ඕනේ දැන්? මොකද්ද මැසේජ් එක? මට දැනගන්න ඕනේ. මේකවා දැනගන්න ඕන දෙයක් නෙමෙයි. එහෙම වෙන්නේ කොහොමද? ඔයාගේ හැම දෙයක්ම වගේ මං ඔයාගේ වයිෆ්. රිමාන්ඩ් එකේ ඉන්න කෙනෙක්. රිමාන්ඩ් එකේ කවුද? ඒ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ්. වාඩි කිව්වේ නෑ. ඒක ඉවරලා ගොඩක් කල් කියන්න ඕනේ නෑ කියලා කිව්වා. හරි. කියන්න බය හිතුණා. ඊට පස්සේ ගිහම අමතකලා ගියා. සෝරි. සෝරි. ඒ ෆේක අවුරුදු 15 කට ඉතින් ඉස්සෙල්ලා තිබුණ එකක්. පරාදි මට වාඩි කියන්න තිබ්බේ. Thank you very much ඉතන ගියා. ඉතින් යා රිමාන්ඩ් වෙලා තියෙන්නේ. එයා කරපු වැරද්දකට නෙමෙයි කියලා තියෙනවා. ඉතින් දැන් ඇයි ඒක ඔයාලට කියන්නේ? එයාට කවුරුත් නෑ. දැන් ඉතින් යා මොකද්ද කියන්නේ? එයාට අප දෙන්න පුළුවන් දානවා. එපා. මට ඒක කරන්න වෙනවා. නෑ එපා. කරන්න වෙනවා විශාකා. අපද කියන්න. රුපියල් ලක්ෂයක්. ලක්ෂයක්? ඒක අහන්න විශාකා. ඒක අහන්න. මම ඉගෙන ගන්න කාලේ එයා මට හොඳටම උදව් කළා. එයා තමයි ඇත්තටම මාව බලාගත්තේ. මගේ හැම දෙයක්ම. මගේ හැම ඕනෑ අපකමක්ම එයා තමයි බැලුවේ. මට මේ පළවෙනි ජොබ් එක ලැබෙනවා. එයා මට හොඳටම උදව් කළා. අනික මේ වෙලාවේ එයාට මට උදව් අවශ්‍යයි. මට මේක කරන්න වෙනවා. හරි. එකක්. වර්ධන වලදී මිතුණා. යනවා දාලා කියලා වෙනකන් දැක්කේ. හරි. ඔයාට ඕන සල්ලි දෙන්නනේ යාට. මං සල්ලි දෙන්න. මං කෝ අපි කෝ මෙච්චර කල් හිටපු අපි ඉගෙනවට මම විශ්වාස නැහැ. වර්මා විශ්වාස නැහැ. හා